හරි ඉතින් කට්ටියම රෙඩි නේ වැඩේට. අපි දැන් බලමු මොකද්ද මේ පළවෙනි ට්‍රික් එක කියලා. ඉතින් මේක කරගන්න ඔයාගේ YouTube channel එකට යන්න ඕනේ. ඉතින් YouTube channel එකේ YouTube logo එක උඩ මේ විදිහට ක්ලික් කරලා ඔයාලට පුළුවන් YouTube Studio කියන එක ගන්න. ඉතින් මම මේ ඕගොල්ලන්ට කියන පළවෙනි ක්‍රමය අපි අර නත්තල් tag කියන වීඩියෝ එකේදී මම එක එක්කෙනාට කියලා දුන්නා. ඒ වගේම ක්‍රමයක් තමයි මම දැන් කියන්නත් යන්නේ. හරි. ඉතින් මේ විදිහට ඔයාගේ YouTube Studio එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ වම් පැත්තේ බලා ගන්න පුළුවන් මේ විදිහට එක එක දේවල් තියෙනවා. මේකේ තියෙනවා මෙතන customization කියලා මෙන්න මේ වගේ බටන් එකක්. එන්නේ ඒක උඩ ක්ලික් කරන්න. ඉතින් ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ layout කියන ටැබ් එකේ. හොඳට බලා ගන්න මේ layout කියන ටැබ් එකේ තියෙනවා මෙන්න මේ විදිහට කොටස් දෙකක්. ඔයාගේ සමහරක් විට මේකට කිසි වීඩියෝ එකක් වැටිලා නැතුව ඇති. මුලින්ම බලා ගන්න පුළුවන් channel trailer for people who haven't subscribed කියලා එකක් තියෙනවා. ඊට පස්සේ එකේ තියෙනවා features video for return subscribers කියලා. මෙන්න මේ විදිහට දෙකක් තියෙනවා. මේ දෙකට මම මේ විදිහට වීඩියෝ දෙකක් ඇඩ් කරලා තමයි දැන් තියෙන්නේ. ඉතින් මේ පළවෙනියටම තියෙන්නේ මෙන්න මේකෙන් මොකක්ද නිරූපණය වෙන්නේ කියලා කිව්වොත් ඔයාගේ channel එකට කවුරු හරි කෙනෙක් එනවා. එයාගේ channel එක subscribe කරලා නැහැ. එයාට ඔයාගේ channel එකේ මුලින්ම පෙන්නන වීඩියෝ එක මෙන්න මෙතනට දාන ක්‍රමය තමයි මෙන්න මේ පළවෙනි එකට මොකක් හරි වීඩියෝ එකක් ඇඩ් කරගන්න එක. ඒ වගේම දෙවෙනියට මේ විදිහට එකක් තියෙනවානේ features video for return subscribers කියලා. ඉතින් මෙතනින් කියවෙන්නේ ඔයාගේ channel එක කවුරු හරි කෙනෙක් subscribe කරලා තිනා එයා ආපහු පාරක් ඔයාගේ channel එකට ආවොත් එයාට පෙන්නන වීඩියෝ එක තමයි මෙන්න මෙතනින් පෙන්නන්නේ. ඉතින් මේ පළවෙනියටම තියෙන එක මේක තමයි channel එකේ trailer එක. ඒ කියන්නේ ඔයා අර නත්තල් tag අපේ වීඩියෝ එක බැලුවා නම් මම හැම කෙනාටම මේක කියලා දුන්නා. මෙන්න මෙතනදී මේ channel trailer එක අපිට ගොඩක් වැදගත් වෙනවා අපේ views වැඩි කරගන්න. ඉතින් මට පුළුවන් මෙන්න මෙතන මේ විදිහට ඩොට් තුනක් තියෙනවා. ඉතින් මම මේකට මේ වීඩියෝ එකක් දාගෙන හින්දා තමයි ඩොට් තුනක් පෙන්නන්නේ. මම මේ විදිහට වගේ channel එකයි channel trailer එකක් දාගෙන නැත්නම් ඔයාලට මෙතන add කියන option එකක් පෙන්නනවා. කොහොම නමුත් මෙන්න ඒක උඩ ක්ලික් කරනවාට add කියලා ඇති. එහෙම නැත්නම් මේ විදිහට ඩොට් තුනක් ඇති. ඉතින් ඒකෙන් ක්ලික් කරලා ඔයාලට පුළුවන් මෙතන change video කියන option එකට යන්න. ඉතින් මේ change video කියන option එකට ගියාට පස්සේ ඔයාගේ channel එකේ තියෙන අනිත් වීඩියෝ, ඒ කියන්නේ views අඩුවෙන් ගියපු වීඩියෝස් හරි එහෙම නැත්නම් අලුතෙන් අප්ලෝඩ් කරපු වීඩියෝස් හරි එහෙම නැත්නම් පරණම වීඩියෝස් හරි ඔයාලට මේ channel trailer එකට දාන්න පුළුවන්. ඉතින් මෙතනදී මම ඔයගොල්ලන්ට විශේෂම දෙයක් කියනවා. ඒක තමයි ඔයාගේ views අඩුම වීඩියෝ එකක් මේ විදිහට channel trailer එකට දැම්මොත් ඒ වීඩියෝ එකට යම්කිසි මට්ටමකට views එන්න පුළුවන්. මොකද මේ channel trailer එක කියන එක automaticallyම play වෙනවා. කවුරු හරි කෙනෙක් ඔයාගේ වීඩියෝ එකක් බලන්නෙත් නැහැ. හැබැයි එයා ඔයාගේ channel එකට ආපු ගමන් මේ channel trailer එක automaticallyම play වෙනවා. එතකොට view එකක් ඒකට count වෙනවා. ඉතින් මේ view එක count වෙන හින්දා YouTube algorithm තවත් කට්ටියට මේක suggest කරනවා. මොකද views එද්දි ඒ කියන්නේ යදල් වීඩියෝ එකට views ගොඩක් එද්දි තමයි තවත් කට්ටියට වීඩියෝ එකක් suggest කරන්නේ. ඉතින් ඔයාගේ videos වැඩියෙන්ම ඒ කියන්නේ views වැඩියෙන්ම තියෙන වීඩියෝ එකක් මෙතන දානවා නම් ඒත් හොඳයි. එතකොට වෙන්නේ ඒ වීඩියෝ එකට තවත් views වැඩි වෙද්දි තව ගොඩක් කට්ටියට suggest කරන එක තමයි වෙන්නේ. ඉතින් ඔයා මෙතනදී ඔයාගේ views අඩුම වීඩියෝ එකක් දාන්න, ඒ වගේම තවත් දවසක් ගිහලා views වැඩිම වීඩියෝ එකක් දාන්න, තවත් දවස් ටිකක් ගියාට පස්සේ ඔයාලට මේක change කරගන්න පුළුවන් කියලා මම කියවනේ මේ ඩොට් තුන වල ක්ලික් කරලා change video කියන එකට යන්න පුළුවන්. ඉතින් මෙන්න මේක උඩ ක්ලික් කරලා ඔයාලට කැමති videos කැමති දවස් වලට දාන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාගේ අලුතෙන්ම අප්ලෝඩ් කරන videos දාන්න ඒ වගේම තමයි වැඩිපුර views ගියපු අඩුපුර views ගියපු මෙන්න මේ වගේ change කරන්න ඔයාගේ videos මෙන්න මේ trailer එකට. ඔන්නෝක ගොඩක් කට්ටිය කරන්න නැති වැඩක් අනිවාර්යයෙන්ම කරන්න channel trailer එකට මේ විදිහට වීඩියෝ එකක් දාන්න. ඉතින් ඒ වගේම දෙයක් තමයි මේ පල්ලෙහා හැකිනුත් වෙන මේකෙදි වෙන වගේ channel එක subscribe කරපු කට්ටියට පෙන්නන වීඩියෝ එක තමයි මෙතනින් පෙන්නන්නේ. ඒ උඩින් පෙන්නන වගේ channel එක subscribe කරලා නැති කට්ටියට ඔයාගේ වීඩියෝ එක පෙන්නන විදිහ. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් මෙන්න මේ ඩොට් තුන වලට ක්ලික් කරලා change video option එකට ගිහලා කැමති වීඩියෝ එකක් දාන්න. ඉතින් මම මේ channel trailer එකේ කිව්ව කතා ටිකම තමයි මේකටත් වැදගත් වෙන්නේ. ඉතින් මෙතනදී වෙන්නේ automatically වීඩියෝ එක play වෙන ඉඳලා views යනවා ඒ අදාළ වීඩියෝ එකට. එතකොට views වැඩි වෙද්දී ඔයා දන්නවා ඒක suggest වෙනවා තවත් කට්ටියට. ඉතින් ඔන්නෝක තමයි මම ඔයගොල්ලන්ට කියනද පළවෙනිම trick එක. ඔයාගේ channel trailer එකට මෙන්න මේ විදිහට කැමති වීඩියෝ එකක් දාන්න. කැමති වීඩියෝස් කියන්නේ මම කිව්වා දාන්න ඕනේ වීඩියෝස් කොටස් තුනක්. වැඩිම views යන එක, අඩුම views යන එක, ඒ වගේම recent upload. ඔය කියන්නේ ඔයා ළඟදී upload කරපු වීඩියෝ වගේ ඒවා මේ විදිහට channel trailer එකට දාන්න. හරි. ඔන්නෝක තමයි මම ඔයගොල්ලන්ට කියන පළවෙනි trick එක. අනිවාර්යයෙන්ම try කරන්න. ඔයාගේ මේ channel trailer එක හරියට පවත්වාගෙන යනවා. ඔයාගේ intro එක මේ channel trailer එකට දාන්න එපා. කියන්නේ සමහර කට්ටිය ඉන්නවනේ intro එකක් හදලා ඒක දානවා channel trailer එකට. එහෙම දේවල් කරන්න එපා. ඔයාගේ views වැඩිපුරම ගියපු හරි අඩුපුරම ගියපු හරි එහෙම නැත්නම් අලුතෙන් upload කරන වීඩියෝ හරි channel trailer එකට upload කරන්න. ඉතින් ඔක ගොඩක් වැදගත් වෙනවා views යන්නේ. ඒ වගේම channel එක rank වෙන්න අනිවාර්යයෙන්ම channel trailer එකක් ඔයා try කරලා බලන්න. අපි දැන් බලමු අපේ දෙවෙනි trick එක මොකක්ද කියලා. මේක නම් ගොඩක්ම වැදගත්. අනිවාර්යයෙන්ම ගොඩක්ම වැදගත්. මම දෙතුන් පාරක්ම කියන මේක තමයි ගොඩක්ම වැදගත් trick එක. අපි බලමු මොකද්ද මේ trick එක කියලා.
ඔයගොල්ලන්ට කියන දෙවෙනි ට්‍රික් එක කරානත් ඔයාගේ channel එකේ YouTube studio වලට මේ විදිහට එන්න ඕනේ. හරි. මේ විදිහට ආවට පස්සේ ඔයා බලන්න දැන් මේ වීඩියෝ එක පල්ලෙහා description එකේ මම දාලා තියෙනවා මම SEO කරන්න පාවිච්චි කරන tool එක මොකක්ද කියලා. හොඳට පල්ලෙහා description එක බලන්නකෝ. එතකොට මම දාලා තියෙනවා මොකක්ද මම පාවිච්චි කරන tool එක මේකට කියලා. ඉතින් මේකට මම පාවිච්චි කරන්නේ TubeBuddy කියන extension SEO tool එක. ඒ extension එකක් විදිහට තමයි මේක Chrome එකට දාගන්නේ. ඉතින් මේක SEO tool එකක්. ඉතින් ගොඩක්ම හොඳ SEO tool එකක් තමයි මේ TubeBuddy කියලා කියන්නේ. හරි. ඉතින් මේ විදිහට ඔයාගේ දැන් මේ description එකේ මේ වීඩියෝ එකේ description එකේ මම දාලා තියෙනවා මේක download කරගන්න link එක. link එක මම දාලා තියෙන්නේ මම use කරන SEO tool එක කියලා මම දාලා තියෙනවා ඒක link එක. ඔයාලට පුළුවන් ඒක හරහා ගිහලා වගේ Google Chrome එකට මේක extension එක download කරගන්න. ඉතින් මේ TubeBuddy extension එක වගේ Google Chrome එක download කරගත්තාට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ මේ රතු පාටට පෙන්නනවා. ඉතින් මේක sign in වෙනවා වගේ email එක දීලා password දීලා ඉස්සරහට යන්න ඕනේ. හරි. මම ඔයගොල්ලන්ට කියන මේ දෙවෙනි trick එක කරන්න මම මෙන්න මේ විදිහට එක වීඩියෝ එකක් ඇතුළට යනවා. ඉතින් මේ එක වීඩියෝ එකක් ඇතුළට ගිහිල්ලා ඔයාලට පේනවා මේ detail කියලා pencil mark එකක් පෙන්නනවා. මෙන්න මේක උඩට යනවා. හරි. මේක උඩට ගියාට පස්සේ මේකේ පල්ලෙහාම තියෙනවානේ අපි දාපු වීඩියෝ එකේ tags ටික. මෙන්න මේ tag වලට යනවා. අපිට බලා ගන්න පුළුවන් මම මේ වෙලාවේ දාලා තියෙන tag ටික මේ විදිහට පෙන්නනවා. ඉතින් ඔයා TubeBuddy extension එක download කරලා හරියට ඔයාගේ වැඩ ඔක්කොම ටික කරගත්තට පස්සේ අපිට මෙන්න මෙතන රතු පාටක තමයි මේ logo එක පෙන්වන්නේ. එහෙම නැත්නම් ඔතන sign in වෙන්න කියලා ඔයගොල්ලන්ට පෙන්නනවා. link එක තියෙනවා මේ වීඩියෝ පල්ලෙහා description එකේ. ඒ වගේ මේ වීඩියෝ එකත් ඇති සමහරක් විතර. හරි. ඉතින් මේ විදිහට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා දාපු tags ටික මෙන්න මෙතනින් පෙන්වනවා. ඒක ඉස්සරහ මෙන්න මේ විදිහට 23 කියලා තියෙනවා. ඉතින් මේක ගොඩක්ම වැදගත් වෙන tip එකක් අනිවාර්යයෙන්ම බලන්න. මේ විදිහට 23 කියලා තියෙනවාට මොකද පේනවා ඇති. හරි. ඉතින් මෙන්න මේ tag එක තමයි මම මේ වීඩියෝ එකේ දාලා තියෙන හොඳම tag එක. 23 වෙනි rank එක දිනාගෙන ඉන්න tag එක තමයි ඒක. ඉතින් ඒ tag එක උඩ double click කරාට පස්සේ TubeBuddy නම් විතරයි මේ වැඩේ කරන්න පුළුවන්. vidIQ කියන tool පාවිච්චි කරත් මීට වඩා වෙනස් ඒ දේ කරන විදිය TubeBuddy download කරගන්න එක ගොඩක්ම හොඳ SEO tool එකක්. ඉතින් මේක උඩට double click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ tag එකේ වටිනාකම අපිට මෙතනින් පෙන්වනවා. ඔයාලට බලා ගන්න පුළුවන් very good කියලා. ඒ කියන්නේ 100න් 66 දෙනෙක්. يعني 100 දෙනෙක් මේක බැලුවොත් 66 දෙනෙක්ට මේක සජෙස්ට් වෙන්න පුළුවන් මේ අදාළ වීඩියෝ එක. මේ අදාළ වීඩියෝ එකේ මෙන්න මේ ටැග් එක. ඉතින් හරියට මේක හොඳම හොඳ ටැග් එකක් වට බලන්න පුළුවන්. very good කියන රෑන්ක් එකේ තමයි ටැග් එක තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ඔයා දාපු තව ටැග් එකකට යන්න. දැන් මම මේ දාලා තියෙන පළවෙනිම ටැග් එක ඇතුළට යනවා ඩබල් ක්ලික් කරලා. ඒක ඇතුළට ගියාට පස්සේ අපි බලමු ඒ ටැග් එකට මොකද්ද කියන්නේ. ඒ ටැග් එකට අපිට කියන්නේ fair කියලා. ඒ ටැග් එක ගොඩක් කට්ටිය සර්ච් කරන්නේ නැහැ. ඒක කට්ටිය ගොඩක් බලන්නේ නැහැ. ඒ ටැග් එකෙන් සර්ච් වෙන්නේ නැහැ. YouTube එකේ සර්ච් වෙන්නේ නැති ටැග් එකක් තමයි මම පාවිච්චි කරලා තියෙන්නේ කියලා අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැන්වලදී වක් කරන්න ඕනේ. ඒ අදාළ ටැග් එක එතනින් delete කරන්න. ඉතින් මෙතනදී අනිවාර්යයෙන්ම ඔයාලට වෙලාවක් වැය කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ ටැග් එක delete කරගන්න. delete කරගෙන මෙන්න මේ විදිහට අදාළ ටැග් එකක් උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන common tags කියලා එකක් generate වෙනවා මෙන්න මෙතන. මේ බලන්න මේ ටැග් එක poor. ඒ කියන්නේ ඒක ගොඩක් කට්ටිය සර්ච් කරන්නේම නැහැ. ඒ ටැග් එක එච්චර හොඳ ටැග් එකක් නෙමෙයි. poor කියන තත්ත්වයේ තියෙන ටැග් එකක්. අනිවාර්යයෙන් වීඩියෝ එක දිග වුණාට අවසාන වෙනකම් බලනකොට ගොඩක් ලොකු දෙයක් දැනගන්න පුළුවන් වෙවි. ඉතින් මේ ටැග් එක poor. එතකොට ඒ ටැග් delete කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන common tag කියලා පෙන්නන්නේ. මෙන්න මේක උඩට යන්නේ. ඉතින් මේක උඩට ගියට පස්සේ බලා ගන්න පුළුවන් ගොඩක් කට්ටිය සර්ච් කරන අනිත් ටැග් ටික මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ Google කියන එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් උඩ තියෙන Google කියන එකට ගියොත් Google එකේ ගොඩක් කට්ටිය සර්ච් කරන ටැග්ස් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ටැග් වලට පුළුවන් මේ වීඩියෝ එකේ ටැග්ස් වලටම දාන්න. ඒ වලට දාන්න මේ විදිහට මේ චෙක් බොක්ස් එක උඩ මේ විදිහට ක්ලික් කරලා ඔයාලට පුළුවන් මෙතන action කියන නිල් පාට පෙන්නන එකේ ඔයාගේ clipboard එකට ඒව ටික ඔක්කොම මේ විදිහට copy කරගන්න. ඉතින් copy කරගෙන ඔයාලට පුළුවන් මෙන්න මේ tag කියන option එකට ටික මේ විදිහට paste කරන්න. ඉතින් 500 දාන්න ඉඩ තියෙන. එතකොට ඔයා කරන්න ඕනේ අනිත් tag ටික මේ විදිහට delete කරලා දෙන්න. ඉතින් tag 500 දාන්න ඉඩ තියෙනවා කියලා tag 500ම දාන්න ඕනේ කියලා ගන්න නැහැ. හොඳම tag තමයි දාන්න ඕනේ. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් අපි ඒ ගත්ත tag උත් එච්චර හොඳ මට්ටමක නැහැ. ඉතින් පුළුවන් තරම් හොඳම tag ටිකක් හොයාගන්න බලන්න. ඉතින් මේක තමයි ගොඩක් වෙලාව වැය කරන්න ඕනේ. ඉතින් මේ විදිහට tag 10ක් දැම්මත් කමක් නැහැ. tag 500 පුරවන්න ඕනේ කියලා ගන්න නැහැ. tag 10ක් දැම්මත් කමක් නැහැ. හොඳ tag තමයි ඔයා දාගන්න ඕනේ. හරි. ඉතින් මම ඔයාලට දැන් මේ පෙන්නුවේ මගේ එක වීඩියෝ එකක් අරගෙන. ඊට පස්සේ මම ඔයාලට දැන් පෙන්නන්නම් මේකේ තියෙන විශේෂත්වය. ඉතින් මේ වීඩියෝ එක අතහැරලා ගිහපු කට්ටියට දැන් තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මගේ most popular වීඩියෝ එකක් මම මේ විදිහට බලනවා. ඉතින් මම මේ විදිහට ස්ටුඩියෝ එකට ගිහිල්ලා මගේ වැඩිපුර views කියපු වීඩියෝ එකක් යනවා. මේ වීඩියෝ එකට දැන් views මේ වගේ ප්‍රමාණයක් ඇවිල්ලා. හේතුව තමයි tags කියන එක. දැන් බලන්න මේ tags කියන එකට ගියාට පස්සේ
මේ හැම ටැග් එකකටම යම්කිසි රෑන්ක් එකක් තියෙනවා. බලන්න මේ 12 වෙනි රෑන්ක් එකේ තියෙන ටැග් එක. මේකත් 12 වෙනි රෑන්ක් එකේ තියෙන ටැග් එක. මේ විදිහට හොඳ ටැග් ටිකක් තමයි මෙතනට ඇවිත් තියෙන්නේ. ගොඩක් කට්ටිය සර්ච් කරන ටැග් එකක් තමයි මම දාලා තියෙන්නේ. ටැග් එකක් නෙමෙයි ටැග් කිහිපයක් මම දාලා තියෙනවා. මේ විදිහට ස්ටෝරේජ් ෆුල් කියන එක ගොඩක් කට්ටිය සර්ච් කරන එක 6 වෙනි රෑන්ක් එකේ තියෙන ටැග් එක. ඒක මම මෙතනට දාලා තියෙනවා. ඉතින් මම ඒකට මෙහෙම ඩබල් ක්ලික් කරා මට බලා ගන්න පුළුවන් මේක හොඳ ටැග් එකක් කියලා ටියුබ් බඩීලම කියනවා. හරි. ඉතින් මේ විදිහට ඔයාගේ හොඳ ටැග් ටිකක් ඔයා හොයා ගන්න ඕනේ. ඒකට හොයාගන්න ක්‍රමය තමයි මේක ඩබල් ක්ලික් කරලා ඒකේ තත්ත්වය මොන වගේද කියලා බලන්න. ඉතින් ටියුබ් බඩි එකකින් ඒක පෙන්නන මොන වගේ තත්ත්වයේ ටැග් එකක් මේක කියලා. ඉතින් මේ බලන්න very good ටැග් එකක්. ඒ කියන්නේ මේ වගේ ටැග් ගොඩක් කට්ටිය සර්ච් කරනවා. ඉතින් ගොඩක් කට්ටිය සර්ච් කරන්නේ නැත්නම් මෙතන poor කියලා හරි fair කියලා හරි පෙන්නන්නේ. එහෙම වුණත් ඔයා මේ Google කියන එකට ගිහිල්ලා Google එකේ ගොඩක් කට්ටිය සර්ච් කරනවා. ඒ වගේම common tags කියන ඒවාට ගිහිල්ලා පොඩ්ඩක් මේවා ආපහු පාරක් දානවා වගේ ටැග් ලිස්ට් එකට. ඉතින් මේ විදිහට දාලා ඔයාලට බලන්න පුළුවන් යම්කිසි වෙනසක් වෙනවද මේ අදාළ ටැග් එකේ. ටැග් එකේ රෑන්ක් එක පොඩ්ඩක් වෙනස් වෙනවද? අදාළ ටැග් එකේ good ද very good ද එහෙම නැත්නම් excellent ද? මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේ අදාළ එක ටැග් එකකින් ගිහිල්ලා බලන්න මේක මොන වගේ තත්ත්වයේ ටැග් එකක්ද කියලා.